ජේසු ජීවමානයි උන්වහන්සේ ඔබට ආදරේ අපි නමස්කාර කරන්නේ මලා වූ කෙනෙක් නෙමෙයි ඉතිහාසයේ හැම තැනම සාධක තියෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණා උන්වහන්සේ ඡාම ජීවත් වෙනවා වැලි කතරේ දියදරාව ජීවමාන දෙවියන් වහන්සේගේ මරුන් දෙවියන් වහන්සේගේ නෙමෙයි ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ නිවසට පැමිණෙනවා ස්වාමින් වහන්සේ මේ වචන වලින් ඔබව ආශිර්වාද කරන්න අපි ගීතාවේදී 139 14 වගන්තේ මට මගේ හදවතට හරි ආසයි මේ වචනේ. වහන්සේ කියනවා ගීතාවේ ලියන කෙනා කියනවා මම ඔබට ස්තුති කරන්නෙමි. මක් නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාධන ලද්දේ. ඔබගේ කාර්මාන්ත ආශ්චර්යමත්. මාගේ ආත්මය ඒ බව මනාකොට දකි. මනාකොට දකි. මේ දාවිත් රජතුමා විශ්වාස කරන බයිබල් විශාරද කියන දාවිත් රජතුමා ලියපු එකක් කියලා. ඒකේ ස්ථානයේ කියනවා මක් නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත්. ඒක නිසා මම ඔබට ස්තුති කරනවා. මුදල් හම්බ වෙන එක ඒවා ගැන නෙමෙයි. ඔබ මාව භයානක ලෙසත් පුදුම ලෙසත් ආදරණීය ධර්මයේ භයානක ලෙසත් ඔබ මාවලා තියෙනවා කියන කියන්නේ යේසුස් වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ස්වරූපය අඳිනකොට හරි පරිස්සමෙන් කරා කියලා. ඔබ ඉතාමත් වැදගත් මේ දවස්වල ස්වාමීන් වහන්සේ මේ වැලි කතරේ දියදහරාවේදී ඔබට කතා කරලා ඔබ ඉතාමත් වැදගත් උන්වහන්සේට වටිනවා. උන්වහන්සේ භයානක ලෙසත් පුදුම ලෙසත් ඔබ හරි පුදුමයි. ඔබ දන්නවද ඔබගේ ඇස්වල ලකුණුවත් මේ මොනවාද මේකට කියන්නේ ෆින්ගර් ප්‍රින්ට්ස් වෙන කෙනෙක් ගාව නැහැ. ඒකයි පුදුමකම. ඔයා වගේ එක්කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. නිමුන් වුණත් වෙනසක් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබවයි මාවයි පුදුමාකාර ලෙසම මලින් දෙක්කෙනයි මේ ලෝකෙට ඉන්නේ. මගේ ඇඟිලි සලකුත් වෙන තව එක. ඒකයි කියන්නේ පුදුම ලෙස හදා. ඒකයි ඔබගේ ලියන කෙනා ගීතාවේ ලියන කෙනා ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්. ඒ කියන්නේ මේක මිරකල් එකක්. මේක හාස්කමක්. ඔබගේ ජීවිතය හාස්කමක්. ඔබට හාස්කම් පිටින් එන්න ඕනේ නැහැ. ඔබම හාස්කමක් දෙවියන් වහන්සේ. මමම හාස්කමක්. ඒ නිසා ශක්තිමත් වෙන්න උන්වහන්සේ ඔබව අලංකාර ලෙස භයානක ලෙස ලස්සනට මවලා තියෙන්නේ උන්වහන්සේගේ බලය ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්න. ඒ නිසා මාගේ ආත්මය ඒ බව දනි. ඔබ දන්නවද ඒක? ගීතාවලිය ලියපු කෙනා කියනවා මම ඒක දන්නවා. එහෙමනම් අද දවසේදී මේ වචනේදී ඔබත් කියන්නේ මම දන්නවා ස්වාමීන් වහන්සේ මාව භයානක ලෙස පුදුම ලෙසත් ආශ්චර්යයක් ඒ කියන්නේ කාටවත් හිතාගන්න බැරි විදිහට උන්වහන්සේ මාව වඩා තිනවා. මම අලංකාරයි මම ලස්සනයි උන්වහන්සේට. යේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ළඟදීම පැමිණෙන අපෝගෙනියක්. යේසු පිහිටා. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.